බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන්නේ අනන්ත ණය සාගරයෙන් සමන්නාගත වූ ප ဋ ාණ ධර්ම දේශනාවයි. පින්තුනි කන් ඇත්තෙක් සිටීනම් ඇසෙත්වා. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන්නේ අනන්ත ණය සාගරයෙන් සමන්නාගත ප ဋ ාණ ධර්ම දේශනාවයි. මේවා ඇසෙත්වා. මේ සඳහා විනාඩි 50ක් 45ක් ලෝභ කරන්න එපා. පින්තුනි මොකද්ද හිතේ තියෙන සද්ධාව? පින්තුනි වචන වලින් ලෝකයා රවට්ටම් කාල වැඩක් නැහැ. සැබවින්ම යමෙක් තුල ශාසන මාමක හැඟීමක් තියෙයි නම් ඒ අයට ඇසෙත්වා. බුද්ධ ශාසනය අතුරුදහන් වන විට පළමු කොට මතුරුදහන් වන්නේ අනන්ත ණය සාගරයෙන් සමන්නාගත වෙච්ච ප ဋ ාණ ධර්ම දේශනාවයි. මේ මුලින් මතුරුදහන් වන අනන්ත ණය සාගරයෙන් සමන්නාගත ප ဋ ාණ ධර්ම දේශනාව ආරක්ෂා කර ගැනීමට සෑම දෙනාගේම සිත් සතන් පහදිත්වා. පින්තුනි ඇයි මෙහෙම කියන්නේ මෙච්චර? හේතුව තමයි පින්තුනි ත්‍රිපිටකයේ අතුරේ ඔබගේ චිත්ත සංතානයේ තුල ප්‍රඥාව කියන ධර්මය උපදවා ගැනීමට උපනිශ්‍රය වෙන දීර්ඝතම ධර්ම දේශනාව මේ ප ဋ ාණ දේශනාව නිසා. ඒකයි මෙච්චර කියන්නේ. මට පිරිසක් හදාගන්න කිසිම උවමනාවක් නැහැ. පින්තුනි අද මේ දේශනාවට ආරාධනා කරපු පින්වතුන්ගෙන් අහන්න මන් නම්බරයක්වත් ඉල්ලගත්තද කියලා. කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නැහැ මගේ. පින්තුනි මගේ දායකව හදාගන්න නෙවෙයි මේ මහන්සිය, මේ ව්‍යායාමය, මේ උත්සාහය මේ ලංකා ද්වීපය ඇතුලේ ප ဋ ාණ ධර්ම දේශනාව පරිහරණය කරන්නා වූ ශාසන මාමක බෞද්ධ පිරිසක් ගොඩනගා ගැනීම පමණයි. ඒ සඳහා මගේ දායකයෝ නොවෙත්වා භාග්‍යවතුන් වහන්සේගේ දායකයන් බවට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ දුක් විඳලා ඔබ අතට දීපු මේ ප ဋ ාණ දේශනාව ආරක්ෂා කරගන්නා වූ ශ්‍රාවකයන් බවට පත්වෙත්වා කියන එකයි මගේ පැතීම. ඒ සඳහා තමන්ට පුළුවන් සෑම විදියකටම උත්සාහ කරන්න. තමන්ට හිතවත් හැමෝටම මේ පණිවිඩය කියන්න. තමන් යම් මාධ්‍යවල ප්‍රධානත්වයේ දරනව නම් ඒවායේ මේ ප ဋ ාණ ධර්ම දේශනාව සම්බන්ධව ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ. අප්පමාදේන භික්ඛවේ සම්පාදේත. ඒ සඳහා සෑම දෙනාම අප්‍රමාදී වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා.